Hi, welcome back to our YouTube channel SL Green Travel. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලා එක්ක ෂෙයා කරගන්නේ මගේ delivery experience එක ගැන හොරණ Medihelp Hospital එකේදී සිද්ධ වුණ. මේක මගේ පළවෙනි අත්දැකීම නිසා හිතේ තිබ්බ බයට මගේ delivery එකේදී මගේ husband මං ගාව ඉන්නවා දකින්න මට ඕන වුණා. ඒ නිසා මං Medihelp ප්‍රෝහල් තෝරගත්ත මගේ delivery එකට. ඉතින් මේ වීඩියෝ එක Medihelp Hospital එකට ඩිලිවරි එකට යන්න ඉන්න අම්මලාට ප්‍රයෝජනවත් වෙයි කියලා මං හිතනවා. මේ තියෙන්නේ හොස්පිටල් එකේ රූම් එක. ඉතින් අපි වීඩියෝ ක්ලිප් කිහිපයක් ගත්තා. ඒවා තමයි ඔයාලට මේ පේන්නේ. ඉතින් මං හොස්පිටල් එක තෝරගනිද්දි මට ඔප්ෂන්ස් දෙකයි තිබුණේ. එකක් හර්න දිස්ත්‍රික් මහරෝහල, අනෙක් එක තමයි Medihelp Hospital එක. මොකද මගේ POG ડોක්ටර් හොන හොස්පිටල් එකේ ඉන්නේ. මගේ ડોක්ටර් සෝමදේවස අවුරුද්දක් විතර PCOS වලට ට්‍රීට්මන්ට් ගත්තා ડોක්ටර්ගෙන්. ප්‍රෙග්නන්ට් වුණාට පස්සෙත් ප්‍රයිවට් channel ගියේ Medihelp එකට. VOG සර්ට අපි දැනුම් දුන්නා අපි ප්‍රයිවට් තමයි ඩිලිවරි කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. පස්සේ ડોක්ටර් අපිට අපේ ලාස්ට් VOG channel එකේදී දින දුන්න ඩිලිවරි එකට. ඉතින් මගේ ඩිලිවරි එකට දින තිබ්බේ 2025 දෙසැම්බර් 12 වෙනිදා. 11 වෙනිදා රෑ 7ට මම හොස්පිටල් ඇඩ්මිට් වුණා. මුලින් ෆෝම් එකක් දෙනවා අපේ විස්තර දාලා ෆිල් කරන්න. ඊට පස්සේ තමයි රූම් එකට එක්කන් යන්නේ. ඉතින් එදා හොස්පිටල් ඇඩ්මිට් වුණාට පස්සේ මුලින් බඩට පටිය දාලා බබාගේ heart beat movement චෙක් කරා. ඒ වගේම ප්‍රෙෂර් එක බලනවා. තව මගේ බ්ලඩ් එහෙමත් ගත්තා චෙක් කරන්න. තව අපිට කන්සෙන්ට් ෆෝම් එකකුත් දෙනවා කියවලා බලලා සයින් කරන්නත් සර්ජරි ගැන සම්බන්ධව. ඉතින් හොස්පිටල් එකෙන් මට දාරා කෑම ලැබුණා. පැකේජ් එකට ඒක ඉන්ක්ලූඩඩ්. මම පැකේජ් ගැන විස්තරයි මට ගිය සම්පූර්ණ බිල් එකේ ගානයි වීඩියෝ එකේ ඉස්සරහට කියන්නම්. ඇඩිෂනල් මීල් රික්වෙස්ට් කරන්න පුළුවන් අපිත් එක්ක රූම් එකේ ඉන්න කෙනාට. ඒකට ඇඩිෂනල් චාර්ජස් ඇඩ් වෙනවා. මගේ හස්බන්ඩ් තමයි දාරා මංගාව හිටියේ. එයාට අපි ගෙදරින් කෑම හදන් ගියා. ඒ නිසා ඇඩිෂනල් මීල් රික්වෙස්ට් කරේ නෑ අපි. ඇත්තටම හොස්පිටල් එකේ හිටිය දවස් 3 ලැබුණ මීල් ඩෙසර්ට් ගොඩක් හොඳයි. උදේට කිරිතේ එහෙමත් දුන්නා. සැරින් සැරේ වෝඩ් එකේ ඉන්න ડોක්ටර්ස්ලා මාව චෙක් කරන්න. නර්ස්ලා ප්‍රෙෂර් එහෙම බැලුවා. ඉතින් එදා දවස් එහෙම ගෙවුණා. මට ඉතින් එදා වැඩි නිින්ද ගියෙත් නැහැ. ඉතින් පහවෙනිදා ඒ කියන්නේ 12 වෙනිදා උදේ 5:00 විතර මම නැගිටලා වොෂ් දාගෙන සුදු චීත්තේ බෙඩ් ජැකට් එකයි ඇඳගෙන ලෑස්ති වුණා. මට කලින් වීඩියෝ එකේදී කියන්න බැරි වුණා හොස්පිටල් බෑග් එකට සුදු චීත්තේ සුදු බෙඩ් ජැකට් එකයි ඉන්ක්ලූඩ් කරගන්න කියලා. හොස්පිටල් ලිස්ට් එකෙන් ඒකෙත් ඒක තිබ්බේ නැහැ. නමුත් ඒක අත්‍යවශ්‍යයි. තියටර් රූම් එකට යන්න කලින් මට මුත්‍රාවට දැම්මා. ඒක නම් මට පොඩ්ඩක් රිදුනා. ඉතින් මාව තියටර් රූම් එකට උදේ 7ට විතර එක්කන් ගියා. ඉතින් ඊට පස්සේ ඒ ගෙවුණ මිනිත්තු කිහිපය අපේ ජීවිතේ අපිට ලැබුණු වටිනම සම්පත අපේ පුතා අපිට ලැබුණු මොහොත. ඉතින් මේ ගැන කියන්න මට වචන නැහැ. ගොඩක් ආදරණීය මොහොතක්. හස්බන්ඩ්ුත් මාත් එක්ක ඒ වෙලේ එතන හිටියා. ඊට පස්සේ මගේ මැහුම් දාලා එතන වැඩ ටික ඉවරුණාට පස්සේ මාවයි පුතාවයි රූම් එකට එක්කන් ගියා. ඉතින් ඒ වෙද්දි මට ඉනෙන් පල්ලෙහා මුකුත් දැනෙන්නේ නැහැ හිරිවට්ටල තිබ්බ නිසා. ඒ වෙලේ හොස්පිටල් එකේ ස්ටාෆ් එකේ අයගේ සපෝට් එකට ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඉතින් පැය කීපකින් හිරි ගියාට පස්සේ හරිම පේන්ෆුල්. ඇඳෙන් නැගිට ගන්න බෑ, හැරෙන්න, ඇවිදින්න ගොඩක් අමාරු වුණා. හැබැයි මගේ ගෙදර අය, මගේ අම්මා, හස්බන්ඩ් එයාලගේ සපෝට් එකත් එක්ක ඒක එච්චර දැනුනේ නැහැ. බබාට කිරි දෙන විදිය ගැනත් පැහැදිලි කළා මේට්‍රන් මැඩම්. තව 9 වෙල්ස් එකෙන් ගෙන්නපු නර්ස් කෙනෙකුත් බර්ප් කරන විදිය ගැන හැම කියලා දුන්නා. ඉතින් ආෆ්ටර් කෙයා එකත් හුඟක් හොඳයි හොස්පිටල් එකේ. ඉතින් මම 13 වෙනිදා තමයි ඩිස්චාර්ජ් වුණේ. දැන් මම කියන්නම් කොහොමද හොස්පිටල් චාර්ජස් කියලා. සාමාන්‍යයෙන් නෝමල් ඩිලිවරි එකකට ලක්ෂ 2.30ක් යනවා. C section නම් 3.40ක් 4ක් වගේ රේන්ජ් එකක් තමයි යන්නේ. මට ටෝටල් බිල ගියා ලක්ෂ 3.56ක්. ඉතින් ඔන්න ඔහම තමයි මගේ Medihelp Hospital එකේ ඩිලිවරි අත්දැකීම. මම හිතනවා මේ වීඩියෝ එක කාට හරි ප්‍රයෝජනවත් වෙයි කියලා. ආෆ්ටර් රිකවරි ගැන කිව්වොත් C section එකක් කරපු අම්ම කෙනෙක්ට ඉක්මනට රිකවර් වෙන්න පුළුවන් හොඳම විදිය තමයි මගේ අත්දැකීම අනුව නම් හොඳට ඇවිදින එක.
ඒකෙන් ඉක්මනට තුවාල හොඳ වෙනවා. ඒ වගේම තුවාල වල වේදනාව අඩු වෙනවා. ඊට අමතරව අපිට හොස්පිටල් එකෙන් පේන් කිලර්ස් දෙනවා. ඉතින් ඒවත් ගන්න. ඉතින් මේ වීඩියෝ එක බලපු හැමෝටම ගොඩක් ස්තුතියි. මොනවා හරි දැනගන්න තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම අපේ channel එකත් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ආයෙ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. පරිස්සමෙන් ඉන්න.